අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කන්ඩක්ටර් එකක් කොහොමද අපි සම්බන්ධ කරගන්නේ. ඒ වගේම මේ කන්ඩක්ටර් එකක තියෙන මේ මොනවද පොයින්ට් කියන එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. මේ කන්ඩක්ටර් එකක් අපිට මේ විදිහට බැලුවාම මේක 3 phase කන්ඩක්ටර් එකක්. මේ 3 phase කන්ඩක්ටර් එක අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ටර්මිනල් 6ක්. මේ විදිහට අපිට ටර්මිනල්ස් 6ක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ උඩ තියෙන ටර්මිනල්ස් එමත් අපි ඉන්පුට් එක පැත්තේ තියෙන ටර්මිනල්ස් මේ විදිහට L1 L2 සහ L3 වශයෙන් සඳහන් කරලා තියෙනවා ඉන්පුට් එක දිශාවේ. ඒ වගේම අවුට්පුට් එක එහෙම නැත්නම් අපි ලෝඩ් එක සපයන ලෝඩ් එක ලබා ගන්න පැත්තේ මේ විදිහට අපිට T1 සහ T2 T3 වශයෙන් ටර්මිනල් තුනක් බලා ගන්න පුළුවන්. හැමතිස්සෙම කන්ඩක්ටර් එකක ඉන්පුට් එක තියෙන පැත්ත L1 L2 L3 වශයෙන් උත් අවුට්පුට් එක T1 T2 T3 වශයෙන් උත් අපිට කන්ඩක්ටර් එකක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කන්ඩක්ටර්ස් වල ඩිලිවර් කරන්න පුළුවන් ඇම්පියර් එකක් තියෙනවා. ඒ කියන්නේ කන්ඩක්ටර් එකකින් කන්ඩක්ටර් එකට ඩිලිවර් කරන ඇම්පියර් එක වෙනස් වෙනවා. අපි මේ කන්ඩක්ටර් එකක් මුලින්ම ගත්තාම අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම මේ කන්ඩක්ටර් එක මැග්නටික් කොයිල් සප්ලයි එකක් තියෙනවා මේ කන්ඩක්ටර් එකක. ඒ සප්ලයි එක අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොන සප්ලයි එකක්ද මේකට අපි දෙන්න ඕනේ කියලා. දැන් මම මගේ ළඟ තියෙන මේ කන්ඩක්ටර් එක 220 වෝල්ට් වලින් වැඩ කරන එහෙම නැත්නම් ගෘහස්ත විදුලියෙන් වැඩ කරන කන්ඩක්ට් කොයිල් එකක් තමයි තියෙන්නේ. අපිට මේකේ මේ විදිහට A1 A2 වශයෙන් ටර්මිනල් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. A1 කියන ටර්මිනල් එකට අපිට පුළුවන් ලයිව් වයර් එකත් A2 කියන ටර්මිනල් එකට නියුට්‍රල් වයර් එකත් සම්බන්ධ කරලා කොයිල් සප්ලයි එක කන්ඩක්ටර් එකට ලබා දෙන්න. අපි දැන් බලමු කොහොමද මේ කන්ඩක්ටර් එකේ කන්ඩක්ට් පොයින්ට් අතර සම්බන්ධතාවය කොහොමද අපි මල්ටිමීටර් එකක් හරහා චෙක් කරගන්නේ කියලා. ඒ සඳහා මම මල්ටිමීටර් එක මේ විදිහට ඕම්ස් මෝඩ් එකට දාගන්නවා. ඕම්ස් මෝඩ් එක හරහා අපිට පුළුවන් කන්ඩක්ටර් එකේ කන්ඩක්ට් පොයින්ට් වල තියෙන කනෙක්ටිවිටි එක චෙක් කරගන්න. මම මේ විදිහට මල්ටිමීටර් එක ඕම්ස් මෝඩ් වලට දාගෙන අපි කන්ඩක්ටර් එකේ මේන් ටර්මිනල් 6ක් අපිට බලා ගන්න පුළුවන්. මේ ටර්මිනල්ස් අපිට L1 සහ T1 ඒ වගේම L2 සහ T2 L3 සහ T3 වශයෙන් තියෙන ටර්මිනල් අතර තියෙන කනෙක්ටිවිටි එක අපි චෙක් කරගමු. ඉස්සෙල්ලාම මම මේ විදිහට L1 සහ T1 කියන කන්ඩක්ට් පොයින්ට් එකත් L2 සහ T2 කියන ටර්මිනල් එකත් L3 සහ T3 කියන ටර්මිනල් වල කනෙක්ටිවිටි එක මේ ආකාරයට අපි චෙක් කරගන්නවා. අපිට දැන් මේ විදිහට මේ ටර්මිනල් අතර ෂෝටේජ් එකක් තියෙනවද කියලා බලන්න. ටර්මිනල් සහ ටර්මිනල් අතර ෂෝටේජ් කනෙක්ටිවිටි එකක් තියෙනවද කියලා මේ ආකාරයට චෙක් කරගන්න පුළුවන්. මේ කන්ඩක්ටර් එකේ එහෙම ෂෝටේජ් එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ කන්ඩක්ටර් එක හොඳ මට්ටමේ කන්ඩක්ටර් එකක්. අපි දැන් මේ කන්ඩක්ටර් එක මැනුවලි මම මේ විදිහට මැනුවලි ස්විච් කරගන්නවා. දැන් මේ ටර්මිනල් අතර L1 L2 සහ L3 T1 T2 සහ T3 යන ටර්මිනල් මේ විදිහට සම්බන්ධතාවයක් ඇති වුණා. ඔයගලන්ට දැන් පේනවා මල්ටිමීටර් එක හරහා රීඩින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටර්මිනල් සහ ටර්මිනල් අතර කනෙක්ටිවිටි එකක් දැන් ඇති වෙලා තියෙන්නේ. ඔයගලන්ට මම ආයෙත් පෙන්නන්නම් මේ ආකාරයට මේ ටර්මිනල් අතර කනෙක්ටිවිටි එක. අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මේ ආකාරයට අපිට පුළුවන් මල්ටිමීටර් එකක ටර්මිනල් අතර තියෙන කනෙක්ටිවිටි එක මොන වගේද, ඒ ටර්මිනල් අතර යම්කිසි ෂෝටේජ් එකක් තියෙනවද, ටර්මිනල් අතර ෂෝටේජ් කනෙක්ටිවිටි එකක් තියෙනවද කියලා කන්ඩක්ටර් එක භාවිතා කිරීමට පෙර බලන්න. දැන් ඔයගලන්ට මේ පේන්නේ ඔක්සිලරි කන්ඩක්ට් පොයින්ට් එකක්. ඔක්සිලරි කන්ඩක්ට් පොයින්ට් භාවිතා කරන්නේ අපිට කන්ඩක්ටර් එකේ පොයින්ට් එකක් යම්කිසි පොයින්ට් එකක් අපිට මදි වුණොත්, එහෙම නැත්නම් අපිට එක්ස්ට්‍රා මොකක් හරි NCNO සිගනල් අවුට්පුට් එකක් ඉන්පුට් එකක් වගේ දෙයක් ගන්න ඕන අවශ්‍ය වුණොත් එහෙනම් අපි මේ කන්ඩක්ටර් එකට මේ වගේ ඔක්සිලරි කන්ඩක්ට් පොයින්ට් එකක් භාවිතා කරලා එක්ස්ට්‍රා කන්ඩක්ට් පොයින්ට් එකක් අපිට මේ විදිහට ලබා ගන්න තමයි මේ ඔක්සිලරි කන්ඩක්ට් පොයින්ට් අපි කන්ඩක්ටර්ස් වලට භාවිතා කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේ කන්ඩක්ටර් එකේ මැග්නටික් කොයිල් සප්ලයි එක ලබා දෙන්නේ කියලා. ඒ සම මේ ආකාරයට ලයිව් සහ නියුට්‍රල් වයර් දෙකක් ලබා ගන්නවා.
මේකේ සප්ලයි එක වෙන්නේ 230 වෝල්ටේජ්. මම මේ ආකාරයට දැන් අපේ නියුට්‍රල් වයර් එක A2 කියන ටර්මිනල් එකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ලයිව් වයර් එක මේ ආකාරයට අපි A1 කියන ටර්මිනල් එකට කන්ඩක්ටර් එකේ සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට ලයිව් වයර් එක A1 කියන ටර්මිනල් එකට සම්බන්ධ කරගන්නවා. දැන් අපි කන්ඩක්ටර් එකට මේ විදිහට මැග්නටික් කොයිල් සප්ලයි එක ලබා දීලා ඉවරයි. අපි දැන් බලමු මේකට පවර් එක දීලා. මම මේ විදිහට 230 වෝල්ටේජ් එක ලබා දුන්නා. දැන් ඔයගලන්ට පේනවා මේ කන්ඩක්ටර් එක ස්විච් වෙන ආකාරය. දැන් මේ කන්ඩක්ටර් එක ස්විච් වෙලා තියෙන්නේ. අපි දැන් මේ කන්ඩක්ටර් එක ස්විච් වුණ අවස්ථාවේදී කොයි වගේ රීඩින් එකක් අපි මේ ටර්මිනල් අතර වෙනවද කියන එක අපි චෙක් කරලා බලමු. ඒ සඳහා මම මල්ටිමීටර් එක මේ විදිහට ඕම්ස් වලට දාගෙන මේන් ටර්මිනල්ස් චෙක් කරගන්නවා මේ ආකාරයට. දැන් ඔයගලන්ට පේනවා මේ කන්ඩක්ටර් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට මේ L1 L2 L3 සහ T1 T2 T3 කියන ටර්මිනල්ස් වල කනෙක්ටිවිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කන්ඩක්ටර් එක දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. අපිට දැන් මේ කන්ඩක්ටර් එකේ L1 L2 සහ L3 කියන ටර්මිනල් හරහා සප්ලයි එකක් ඉන්පුට් කරලා T1 T2 T3 කියන ටර්මිනල් වලින් සප්ලයි එකක් අවුට්පුට් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ වගේම කන්ඩක්ටර් එකක්. මේක 24 වෝල්ට් වලින් ක්‍රියාත්මක වන, එහෙම නැත්නම් මේකේ මැග්නටික් කොයිල් සප්ලයි එක වෙන්නේ 24 වෝල්ටේජ්. මේකෙත් එවැනිම A1 සහ A2 කියලා ටර්මිනල්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මේ සෑම කන්ඩක්ටර් එකකම වෙන්නේ එකම ක්‍රියාකාරීත්වයයි. මේක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. කන්ඩක්ටර් එකේ රයිට් කරලා තියෙනවා මේ විදිහට 24 වෝල්ට්. මේකේ මැග්නටික් කොයිල් සප්ලයි එක අපිට කන්ඩක්ටර් එකේ රයිටින් කරලා තියෙනවා. මේ කන්ඩක්ටර්ස් විවිධ වර්ගයේ කන්ඩක්ටර්ස් තියෙනවා. කන්ඩක්ටර් එකෙන් කන්ඩක්ටර් එකට මැග්නටික් කොයිල් සප්ලයි එක සහ මේක හරහා ඩිලිවර් කරන්න පුළුවන්. මේ කන්ඩක්ටර් එකක් හරහා අපිට ඩිලිවර් කරන්න පුළුවන් ඇම්පියර් රේට් එකක් තියෙනවා. ඒ රේට් එක අනුව කන්ඩක්ටර්ස් අපිට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කන්ඩක්ටර් එකක ඇතුළත මොන වගේ මෙකැනිසම් එකක්ද තියෙන්නේ කියලා. අපි මේ මෙකැනිසම් එක බලන්න මේ අනිවාර්යෙන් මේ කන්ඩක්ටර් එක ඕපන් කරගන්න සිද්ධ වෙනවා. මේ ආකාරයට අපි කන්ඩක්ටර් එක ඕපන් කරගමු. මේ ආකාරයට කන්ඩක්ටර් එක ඕපන් කර ගැනීමෙන් පසු අපිට කන්ඩක්ටර් එක ඇතුළත මොන වගේ මෙකැනිසම් එකක් පිළිහිටලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ ආකාරයට අපි දැන් කන්ඩක්ටර් එක ඕපන් කරගමු. අපිට දැන් බලා ගන්න පුළුවන් කන්ඩක්ටර් එක තුල මේ වගේ ස්ප්‍රීන් එකක්, ඒ වගේම මේ තියෙන කන්ඩක්ටර් එකේ මේ ටර්මිනල්ස් තුන, එහෙම තමයි L1 L2 L3 සහ T1 T2 T3 කියන ටර්මිනල්ස් සම්බන්ධ කරන මෙකැනිසම් එක. ඒ වගේම මේ තියෙන්නේ කන්ඩක්ටර් එකේ මැග්නටික් කොයිල් එක. අපිට මේ මැග්නටික් කොයිල් එකේ මේ ආකාරයට ටර්මිනල් තුනක් බලා ගන්න පුළුවන්. මේකේ මේ ටර්මිනල් දෙකක් ලූප් කරලා වගේ තියෙන, ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ ලූප් කරලා තියෙන ටර්මිනල් දෙක තමයි A2 ටර්මිනල් දෙක වෙන්නේ. ඒ වගේම මේ තනියෙන් තියෙන සිංගල් ටර්මිනල් එක අපිට බලා ගන්න පුළුවන් ලූප් කරලා නැතුව. මේ ටර්මිනල් එක තමයි මේ මැග්නටික් කොයිල් එකේ A1 ටර්මිනල් එක වෙන්නේ. A1 කියන ටර්මිනල් එක A2 කියන ටර්මිනල් මේ ආකාරයට මැග්නටික් කොයිල් එකෙන් බලා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ මැග්නටික් කොයිල් එක නැවත සම්බන්ධ කරන්න කියලා මේ කන්ඩක්ටර් එකට. මේ තියෙන මැග්නටික් කොයිල් එක අපි දැන් බලමු කොහොමද මේ
මැග්නටික් කොයිල් එක සම්බන්ධ කරන්න කියලා. ඉස්සෙල්ලා මම මේ විදිහට ස්ප්‍රීන් එක දාගන්නවා. ඉන්පසුව මේ ආකාරයට මම මැග්නටික් කොයිල් එක මැග්නටික් කොයිල් එක කන්ඩක්ටර් බේස් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට අපිට සරලව මේ කන්ඩක්ටර් එකක මැග්නටික් කොයිල් එක බේස් එකට සම්බන්ධ කරගැනීමට හැකියාවක් තියෙනවා. ඉන්පසුව අපි මේ ආකාරයට කන්ඩක්ටර් එක සම්බන්ධ කරනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ ආකාරයට කන්ඩක්ටර් එක සම්බන්ධ කරගත්තා. දැන් ඔයගොල්ලෝ දැක්ක කොහොමද කන්ඩක්ටර් එකක ඉන්සයිඩ් මෙකැනිසම් එක මේ කන්ඩක්ටර් එකක් කොහොමද පිහිටලා තියෙන්නේ, ඒක මෙකැනිසම් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒකේ මැග්නටික් කොයිල් එක එහෙම නැත්නම් අපි කන්ඩක්ටර් එකේ කොයිල් සප්ලයි එක කොහොමද දෙන්නේ, සහ කන්ඩක්ටර් එකක ටර්මිනල්ස් කොහොමද අපි චෙක් කරගන්නේ, ඒ වගේම ටර්මිනල්ස් අතර කනෙක්ටිවිටි එක ෂෝටේජ් තියෙනවා නම් අපි කොහොමද ඒක චෙක් කරගන්නේ, ඒ වගේ විවිධ කාරණා. කන්ඩක්ටර් විවිධ කැපැසිටි වලින් එහෙම නැත්නම් විවිධ ඇම්පියර් රේට් වලට අපිට මිලදී ගන්න පුළුවන්. ඒවා විවිධ උපකරණ වලට ඒ මැෂින් එකෙන් මැෂින් එකට එහෙම නැත්නම් අපි භාවිතා කරන උපකරණයෙන් උපකරණයට ඩිෆරන්ස් වෙන ඇම්පියර් එකත් එක්ක මේ කන්ඩක්ටර්ස් අපි වෙනස් කරනවා. මෙවැනි කන්ඩක්ටර්ස් අපිට බොහෝ දුරට කර්මාන්ත ශාලාවල මෝටර් කන්ට්‍රෝලින් පැනල් වල බලා ගන්න පුළුවන්.